සම්මා දිට්ඨියෙන් පටන් අරගෙන සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියලා මේ කොටස් ටික පූර්ණේ වෙනකොට තව කොටස් දෙකක් මේකට සම්බන්ධ වෙනවා. ඒ තමයි සම්මා සතිය. මේ ගිනි දැල්ල නිවෙන්නේ නැහැ. සසර කෙලවර වෙලා නිවනෙන් අරිහත්වයෙන් නිවනෙන් පිරිනිවීමෙන් කෙලවර වෙනකම් මේ ගමන දිගටම සිද්ධ වෙනවා. අන්න එහෙම ගමන දිගටම පවත්වන්නේ සතියෙන්. නැත්තම් හඳුන් කුර මැද්දේදී නිවිලා යනවා වගේ. එහෙම හඳුන් කුර නිවෙන්නේ නැහැ. එක දිගට මේ කටයුත්ත පවත්ව ගන්න සතිය ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේ හඳුන් කුර පිච්චෙනකොට ඒකෙන් ශක්තියක් නිකුත් වෙනවා. තාප ශක්තියක්. අන්නේ ශක්තිය වගේ මෙන්න මේ සම්මා වායාමය අපි මේකට දාන වෑයම හින්දා පල්හාට තියෙන අර කළු කොටස් අලු කර කර රාග ద్వේෂ මෝහ කොටස් අලු බවට පත් කර කර මෙන්න මේ සසර ගමන කෙටි වෙවි ගිහිල්ලා අවසානයේ නිවනෙන් කෙලවර වෙන මාර්ගය තමයි මෙන්න මේ හඳුන් කූරකින් අපිට පෙන්ලා තියෙන්නේ.